අයිබෝන් ජේස්පීටයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ පාදුවා නගරෙට. පාදුවා නගරය කියන්නේ අපි කවුරුත් දන්න සිද්ධාස්ථානයක්. සුද්ධ අන්තෝනි මුද්‍රුන්ගේ සිද්ධාස්ථානයටයි. මේ පිටිපස්සෙන් පේන්නේ පල්ලිය තමයි. මේක ඉතාලි ඓතිහාසික පල්ලියක්. ඒ වගේම මෙතනට අද ගොඩාක් සෙනඟ පැමිණලා තියෙනවා. අද මැයි 1 වෙනිදා. අද අපි සමරන්නේ සුද්ධෝදසේ මුළුන්දුන්ගේ මංගල්‍යයයි. මොකද අද කම්කරුවන්ගේ දිනය. ඔයගොල්ලෝ දන්නවා කම්කරුවන්ගේ දිනය ආදර්ශය තමයි සුද්ධෝදසේතුමා. ඉතින් අද අපි සමරන්නේ උත්සවය. අපි අද මුළු ඉතාලියෙම ඉන්න ශ්‍රී ලාංකිකයන් අද මෙතනට එකතු වෙනවා මේ උත්සවය සමරන්න. ඉතින් අපි හැමදෙනාම භක්තියෙන් ඒ උත්සවයට සහභාගී වෙමු. ඒ වගේම මෙතන කිසිම ආගම් දෙයක් නැහැ. අපි කවුරුත් එකම දෙමෝපියන්ගේ එකම සහෝදර සහෝදරයන් වගේ එකතු වෙලා අපි සාමෙන් සමගියෙන් අද මේ දවස ගත කරමු කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි සුද්ධ අන්තෝනි මුද්‍රුන්ගේ ආශිර්වාදය වැඩියෙන් ලබාගෙන යහපත් ජීවිතයක් අපිට ලබා දෙන මේ අපි උන්වහන්සේගෙන් ආයුධ සිටිමු. 12ට පූජාව පටන් ගන්නවා සිංහලෙන්. අපේ මුළු ලංකාවේ ඉඳලා එනවා ගොඩක් කාඩිනල්ලවරු. ඒ වගේම අපේ මොන්සිඤ්ඤෝර් ආදනේවි එයාගේ අනුග්‍රහයෙන් තමයි හැමතිස්සෙම මේ පූජාව හැම වසරෙම පවත්වන්නේ. අපි ඒ නිසා හැමදෙනාම සාමෙන් සමගියෙන් දිව්‍ය පූජාවට සහභාගී වෙමු. පූජාවෙන් පස්සේ අපි සියලු දෙනාටම පුළුවන් මේ පල්ලියට ටිකක් නුදුරින් තියෙන උද්‍යානයක්. එතන තමයි අපි සියලු දෙනාම එකතු වෙන්නේ. එතනදී අපේ සහෝදර සහෝදරියන් අහල පහල අපේ අසල්වැසියන් යාළු මිත්‍රයන් අපි සියලු දෙනාම අපිට එකට හමු වෙන තැනක් තමයි එතන. අපි එතනදී අපේ ආහාර බෙදා හදාගෙන අපි ඒ අයත් එක්ක සාමෙන් සමගියෙන් ගත කරමු. අපිට ලස්සන දවසක් ලැබෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. ජේස්පීටයි.
Antuni muni saduni obata nama
නගරේ පාදුවා සුවඳ වීදුනා විලිඳු චේසු සුරතේ දරුව සුසුදු බව කියා සරණ පිහිට ලැබෙනු සැක නැතා අහස් කුස පුරා අරුද පිරිවරා දිලිසි දිලිසි සුදිලිසියන් පොසොන් සඳසරා නගරේ පාදුවා සුවඳ විහිදුවා විලිඳු චේසු සුරතේ දරුව සුසුදු බව කියා මේකේ අර්ථය තමයි මේ උඩ තියෙන ඒ අකුර යට තියෙන ඔමේගා. ඒ අකුර ඒ සහ ඔමේගා කියන්නේ මේක හොඩියේ පළවෙනි අකුර සහ අවසාන අකුර. ඒ කියන්නේ පටන් ගැනීම ඔමේගා කියන්නේ අවසානය. එතකොට ඔයාලට පේනවා ඇති මේ කුරුසේ තියෙනවා මැද මේ ඉතිකන් මේ තියෙනවා මැද මේ යට තියෙනවා ජේෂ්. මේ ජේෂ් ඊට උඩ තියෙනවා කුරුසේ. ඒ කුරුසේ ඔයාලා බලන්න ලකුණු පහක් තියෙනවා. ඒ ලකුණු පහ තමයි ඇන පහ. ඒ කුරුසෙට ගන්න. ඒ ඇන පහෙන් සංකේත කරන්නේ ජේෂ්ගේ වන කැලල් පහ. ඒක තමයි අපේ ජීවිතවලට අපි ගන්න ඕනේ. උන්වහන්සේ අපේ දුක් විඳලා ඒ දරාපු ඒ දුක් කරග අපේ ජීවිතවල ඒවා අපි සතුටින් බාර ගන්නවා. අනිත් එක තමයි ජේසු මැද ඉන්නේ මේ අවසාන පටන් ගන්නවත් අවසානයක්. ඒක කවදාවත් කෙරෙවෙන්නේ නැහැ. උන්වහන්සේ සදාකාලිකයි. ඒක තමයි උන්වහන්සේගේ පූජාස්තරය තමයි හැමදාම අපි සිහි කරන්නේ. පටන් ගැනීම සහ අවසානය. ඒ තමයි එකම සම්දානය. ආයි මචං මේ අපි ලක්විෂන් එකේ මේ 15 කාන්සීම නිවා ගන්න එහෙම මොනවද බලන්න තියෙන ආසම වැඩසටහනේ අපිට කියන්න බැරිද ලස්සන මොනවද අපිට නම් එහෙම ගොඩක් බලන්න මියුසිකල් ෂෝ තමයි. ඔව්. තව චිත්‍රාංශ බලනවා. ඔව්. ඒ වගේම ක්‍රිකට් මැච්. ඔව්. ඒක තමයි ගොඩක්. යාළුවෝ මොනවද දන්නේ බලන්න. ක්‍රිකට් හයිලයිට් එක නම් හොඳයි. බෆර් වෙන්න නැතුව හොඳට දුවනවා ඈ. ඇත්ත? නියමයි මචං. එහෙනම් අපි යනවා. බයි.
හලෝ නිමල්ලයි. ඉතින් කොහොමද? අපි ලක්ෂින් බව හොඳටම දන්නවනේ. ඔව් ඇත්තම මම දන්නවා. ඉතින් අපිට ලක්ෂින් එක ගැන කෙටි ඇඳින්වීමක් කරන්නකො මොනවද වාට මේ කියන්න තියෙන්නේ මොනවද අපිට තියෙන අඩුපාඩු එහෙම කියලා අපිට කිව්වොත් අපිට පුළුවන් තා ඉස්සරහට හොඳ අගනා විදිහට ඇත්තෙම ලබා දෙන්න මා කියන්නේ ප්‍රේක්ෂකයන්ට. කියන්න බලන්න අපිට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? දැනට නම් දකින්න අඩුපාඩුවක් නම් පේන්නට නැහැ. මොනම ආයතනයක් ගත්තත් මොනම මීඩියා එකක් ගත්තත් ඉතින් 100% සාර්ථකත්වයක් දරන්න අමාරුයි. කොහොමත් ඉතින් ඇත්තෙම මගේ ජනප්‍රියම ටීවී විකාශනය තමයි ලක්විෂන් විකාශනය. ඉතින් මම ගොඩක් ආසාවෙන් මගේ ගෙදර කට්ටියත් එක්ක මම නරඹනවා. නාට්‍ය දර්ශන වගේම අපේ රටේ තොටේ වෙන හැම දෙයක්ම දේශපාලනිකව වශයෙන් අපි දැනගත යුතු නිසා දේශපාලන වැඩසටහන යටතේ සටන 360 රතු ඉව වගේ දේවල් තුලින් රට තුල වෙන කරන සිළුම දේ දැනගැනීමට ලක්විෂන් ආයතනය මගින් ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ හොඳ සහනයක් සලස්සලා තියෙනවා. ඒක නම් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි නිමල්ලයි. එහෙනම් අපි ආයෙ නැවත හම්බෙමු. ලක්විෂන් ආයතනයේ සුද්ධ සන්තතුරුන්ගේ පිට ලැබිලා ඉදිරියට තව ඉදිරියට ගෙනියීමේ කාර්යය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම නොතිනවා. Thank you. Dirike ko? ලක්ෂණ නෙවලානේ. එහෙම? එන ආසම මම ටෙලි නාට්‍යයම අපිට කියන්න බැරිද මොකද්ද කියලා? මේක බලන්න. එන අය ඉතින් ගොඩක් හොඳයි. අපි යනවා. බයි. නංගි කොහොමද? අපි ලක්ෂණ එකෙන් අපිට දැනගන්න ඕන ඔයාලා ආසම ටෙලි නාට්‍යයම අපිට දැනගන්න පුළුවන්ද? අපි බලන්නේ මලීද? එතකොට ඔයා මොනවද බලන්නේ? එතකොට මේ පාළුව කාන්සිය මකා ගන්න එහෙම FM එකේ මොනවද අහන්නේ? රේඩියෝ channel එකක් එහෙම අපිට කියන්නේ? ඕ ගොඩක් හොඳයි. එහෙනම් අපි යනවා. බයි. අපි ලක්ෂණ එකකින් කියන්නකෝ අපේ ලක්ෂණ එක මොනවද ඔයාලා ආසම දේ මොනවද පාළුව කාන්සියට එහෙම බලන්නේ? අපි නම් මේ ප්‍රෝටි බලනවා. ලක්ෂණ එකකින් අපිට හැම දෙයක්ම වගේ බලනවා විශේෂත්වයක් නැහැ. ප්‍රෝටි බලනවා විශේෂයෙන්ම. ඒ වගේම ෂායි FM එක අහනවා මොකද ඒක වැඩ කරන වෙලාවට අපිට දාගෙන උනත් ටෙලි නාට්‍යම මොනවද දන්නේ ආසම ටෙලි නාට්‍යම? ටෙලි නාට්‍ය මොකද අපි ගොඩක් කියන ටෙලි නාට්‍ය හැම එකක්ම වගේ බලනවා. එහෙනම් ගොඩක් ස්තුතියි අපිට සහයෝගය දක්වනවට. හරි La 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 la.
ඉතින් මේ අපි ලක්විෂන් එකේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලා පාළුවකාංශීම නිවාගන්නේ මොනවද බලන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති නිවුස් එක බලාගන්නේ මොනවද වුණොත් එහෙම ඔයාලා කොහොමද කියලා බලාගන්නේ මොනවද බලන්නේ? අපිට කියන්න බලන්නේ ලක්විෂන් තමයි ඉතින්. එහෙමද? හරි එතකොට පාළුවකාංශීම මගගන්නේ මොනවද බලන්නේ? අපි ටෙලිනාට්‍ය බලනවා නිවුස් බලනවා හැම දෙයක් බලනවා ලක්විෂන් එකේ. අපේ ටෙලිනාට්‍යයක් ඉතින් බැලුවොත් එහෙම මොනවද ටෙලිනාට්‍යයක ආසම ටෙලිනාට්‍යයක් ඇහුවොත් එහෙම මම රණ ඕ හොඳයිනේ මේ එහෙම බැලුවොත් එහෙම මොනවාද FM නාලිකාවක් ඉදිරිය අහන්නම මොනවද වාස ෂා FM තියෙනවා දෙරණ තියෙනවා සිරස තියෙනවා මොනවද වාස වැඩි සිරස ඕකේ එහෙනම් ගොඩක් ස්තුතියි මේ අපි තව දෙයක් අහන්නද අපේ වැඩි දිනුතක මේක අහන්නේ සාමාන්‍යයෙන් දැන් ලක්විෂන් එකේ වා මොනවද බලන අඩුපාඩු මොනවද තියෙනවා ඩේලි යනවද බලන්න මොකක්ද ඇත්තටම මම හැමදාම බලන ලක්විෂන් තමයි මගේ කම්පියුටරේ තියෙන ලක්විෂන් තමයි ඔව් හොඳයි වරදක් කියන්නේ නැහැ ඕකේ එහෙනම් ගොඩක් ස්තුතියි ආ thank you welcome අපි ලක්විෂන් එකේ කියන්නකො බලන්න ඔයා ලක්විෂන් එක බලනවාද කියලා එකටම ඇත්තද හරි එහෙමනම් අපිට කියන්නකො බලන්න ඔයා ආසම ටෙලිනාට්‍ය මොකද්ද කියලා ආරෙම ඡායා බලනවා සප්නා බලනවා ඒ වගේ ටෙලිනාට්‍ය බලනවා තව මොකද්ද බලන්නේ සප්නයි ඊට අමතරව ඡායා බලනවා ඡායා සප්නා බලනවා ඔව් පවිත්‍රා බලනවා ඔව් දැන් පාළුවකාංශී නැති තියෙන වෙලාවකදී FM channel එකක් හරි මියුසික් මොන හරි වීඩියෝ එකක් බලනවා ඒ තාස මොනවටද කියලා කියන්න බැරිද ඉතින් ලක්ෂණ එකේ තියෙන එක ප්‍රෝග්‍රෑම්ස් ඉතින් ආශාවෙන් ඒව සේරම බලන්න ඒ කියන්නේ අපි ලක්ෂණ එක කරන හොඳයි ආරෙම මොකද ඕකේ thank you ආ Gandhi,